හෙලෝ හැමෝටම වෙල්කම් ටු my YouTube channel boys and girls. අද ගෙනල්ලා තියෙනවා ඔයාලට සුපිරිම සුපිරි Ben 10 ගේම් එකක් ගෙනල්ලා තියෙනවා boys. ඔයාලට mobile එකෙන් play කරන්න පුළුවන්. ඉතින් මේ ගේම් එක download කරන්නේ කොහොමද කියලා බලන්න යන්න කලින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ බලන්න. මම ඔයාලට පෙන්වන්නේ මේ ගේම් එකේ පළවෙනි කට් සීන් එක. කියන්නේ මේ ගේම් එකේ පළවෙනි මිෂන් එක මම ඔයාලට පෙන්වනවා මේ වීඩියෝ එකෙන්. ඒ වීඩියෝ එක බලලා ඇවිල්ලා අපි මේ ගෙම් එකේ ඉතුරු කොටස කතා කරමු. Good, you're awake. Something's crash landed over there in the canyon. I'm going to go hack into the ranger station cameras. Maybe we can get a closer look. Don't bother. Leave this to a professional. I'll just accelerate over there and check it out myself. It's hero time. Go, mighty Omnitrix power. So, Gwen, what do you have from those ranger station cameras? I'll just accelerate over there and check it out myself. It's hero time. Go, mighty Omnitrix power. So, Gwen, what do you have from those ranger station cameras? රයිට් බොයිස්, මේක තමයි බොයිස් ගේම් එක. මම මේක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද කියලා මම ඔයාලට මේ වීඩියෝ එකේ අන්තිමට කියන්නම්. මුලින්ම අපි මේකේ මිෂන් ටිකක් ප්ලේ කරමු. මම මේක ප්ලේ කරා. මේක තමයි බොයිස් පළවෙනි මිෂන් එක. හරිද? මේක මේ කන්ට්‍රෝල් ටිකක් තියෙනවා. පොඩ්ඩක් ඔයාලා ඒක හුරු වෙන්න ඕනි. මොකද මේ PSP emulator එකෙන් තමයි මේ ප්ලේ කරන්නේ. ඉතින් මේක කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක දැක්ක ගමන් පොඩි මිනි ගේම් එකක් වගේ කියලා. ඇත්තටම මේක මිනි ගේම් එකක් නෙමෙයි බොයිස්. මේක පට්ට මාතලයක් ගන්න පුළුවන් ගේම් එකක්. මොකද දැන් ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන මම ඒක ඔයාලට පෙන්නන්නම්. මෙන්න මෙතන මේ තියෙන්නේ මෙතන මේ කීස් හතරක් උඩට වමට එකයි දකුණට එකයි යටට එකයි උඩට එකයි මේ විදිහට මේ තියෙන මේකෙන් අපිට පුළුවන් මේ උඩ තියෙන ඔරලෝසුවේ බොයිස් හීරෝස් ලව එහාට මෙහාට ගත්තා හීරෝස් ලව ගන්න. හරිද? එතකොට දැන් මේකේ දැනට ඉන්නවට හීරෝස්ලා දෙන්නයි. මොකද මේ ගේම් එකේ මුල්ම මිෂන් එකේදී අපිට දෙන්නේ හීරෝස්ලා දෙන්නයි. ඊට පස්සේ අපි මිෂන් එක ගේම් එකේ මිෂන් ප්ලේ කරන්න අපිට මෙතනදී හීරෝස්ලා අන්ලොක් වෙනවා. ඔක්කොම හීරෝස්ලා කියනද ඔක්කොම ඒලියන්ස්ලා. දැනට ඉන්නේ ඒලියන්ස්ලා දෙන්නයි මගේ. ඒලියන්ස්ලා මම එක ඒලියන්ස් කෙනෙක් වෙලා වෙන්න නම් බොයිස් වලට බොයිස් පේනවද? කෙලින්ම මං උනේ ඒලියන් තමයි බොයිස්. මේ මට මේ ඒලියන්ගේ නම මතක නැහැ බොයිස් හරියට. කවුද බම් මේ ඒලියන්? මේ ගිනිකසය නේද? ගිනිකසය කියන්නේ බොයිස්. මේ ඉංග්‍රීසි නේම් එක නම් මම දන්නේ නැහැ. කොහමද සිංහලෙන් කියන්නේ ගිනිකසය කියලා. හරිද? ඉතින් හතර දෙක මේක ගන්න පුළුවන් මරුම ගේම් එකක් මචං. හරිද? මොකද කෙනෙක්ට හිතෙන්න පුළුවන් නිකන් මොබයිල් එකට ආපු හොඳම ගේම් එකක් කියලා කියන්න පුළුවන් මේක. මොබයිල් එකේ ප්ලේ කරන්න පුළුවන්. මම හිතන්නේ නැහැ බම් මේ වගේ මොබයිල් ගේම් එකක් වෙන ඇති කියලා. මොකද ආතල්ලයක් ගන්න පුළුවන් මරුම ගේම් එකක් මචං. හරිද? මේක එක එක බොස්ලා ඉන්නවා ඉස්සරහට. මම මේ ෆස්ට් මිෂන් එක කලින් ප්ලේ කරා. උඹලට පෙන්වන්න ඕන හින්දා තමයි මම ආවසරයක් මේක මේ විදිහට ප්ලේ කරන්නේ. මොකද මුඩි ධම්ම ඔයාලට පෙන්වන්න ඕනි. මොකද එහෙම පෙන්වුවොත් තමයි ආතල් එක තියෙන්නේ. අන්න ඒක හින්දා මම මුඩි ධම් තමයි මම මේකේ පෙන්වන්නේ බොයිස්. හරිද? දැන් මම මේ වෙලා ඉන්නේ මචං ගිනි කසය. හරිද? මං දැන් පෙන්වන්නම් උඹලට වෙලා බොයිස්. අනිත් එක ඉන්න අපිට හතර ඉන්නවා. හරිද? මට මේ ඉංග්‍රීසි නම් මතක නැහැ මුන්ට කියන. හරිද? මම හතර වෙලා වෙන්න නම් බොයිස් මෙන්න ඉන්න බඩු දැක්කනේ. මෙතනක් මේක කඩාගෙන ඉස්සරහට යන්න තියෙන්නේ අපිට. මේ පට්ට ආදලයක් ගන්න පුළුවන් මේකේ ඉන්න බොස් කෙනෙක්. හරි ලොකු බොස් කෙනෙක් ඉන්නවා මේකේ පළවෙනි මිෂන් එකේම. ඒ බොස් අපි ඇටැක් කරන්න ඕන. බොස් අපි ඩිෆීට් කරපු ගමන් අපිට කැරක්ටර් මේ අලුත් ඒලියන් කෙනෙක් මේකේ හම්බ වෙනවා මචං. පළවෙනි මිෂන් එකේම අපිට හම්බ වෙනවා මෙයා. මේ
කවුද වේගපට්ට කියලා එලියන් කෙනෙක් ඉන්නේ බොස්. අන්න ඌව හම්බෙනවා මචං. මේක අපි මේ මිෂන් එක කම්ප්ලීට් කරපු ගමන් මම මේ කම්ප්ලීට් කරා මිෂන් එක. කම්ප්ලීට් කරපු ගමන් උඹලට හම්බෙනවා මචං වේගපට්ටවත් ගත්ත හැකි. එහෙම අරගෙන ඊට පස්සේ ආයේ සෙකන්ඩ් මිෂන් එකේ තව එලියන් කෙනෙක් හම්බෙනවා. එමෙම අපිට එලියන්ස්ලව කලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ සිනමැටික් සීන් යනවා. ඒ කියන්නේ සිනමැටික් විදිහට ඒ කියන්නේ අර කට් සීන් වගේ මරු කට් සීන් යනවා ඉස්සරහට. මේක ස්ටෝරි ලයින් එකක් එක්ක තමයි යන්නේ බොයිස්. හරි ගේම් එක ෆුලි ස්ටෝරි ලයින් එකක් එක්ක යන්නේ. ඉතින් ආතල් එකේ ප්ලේ කරන්න පුළුවන් සුපිරි ගේම් එකක් මේක. හරිද? මම මේක මේ වැඩිය ප්ලේ කරන්නේ නැහැ ඉස්සරහට. මොකද මේක ඩවුන්ලෝඩ් කරන හැටි උඹලට වීඩියෝ එක අරන් එන්න ඕන හින්දා මේකෙම මේ වීඩියෝ එකේම ඒකත් අරන් එනවා මම. මොකද ආපහු වීඩියෝ දෙක කරන්නේ නැහැ මම. මේක ඩවුන්ලෝඩ් කරන හැටි වෙනමයි, ඊට පස්සේ මේක ගහන හැටි වෙනමයි. එහෙම අරන් එන්නේ නැහැ මම. කෙලින්ම ඔක්කොම එකට අරන් එන්නම්. හරිද? දැන් මෙතන මේ ගින්දර වගේක් තියෙන මචං. ඒකින්ද අපිට අරුව තමයි ගන්න වෙන්නේ. මේ අපේ මෙයා ගිනි කසයව අරගෙන තමයි බොයිස් මට ඉස්සරහට යන්න වෙන්නේ. ඒ වගේ මේකේ කන්ට්‍රෝල් ටික පොඩ්ඩක් අර PSPP එකෙන් අපි ප්ලේ කරන්නේ. එතකොට පොඩ්ඩක් අර මුලින්ම කොහමද ගේම් එකේදී උඹලට කන්ට්‍රෝල් කරන හැටි අනම්මන ටිකක් කියලා දෙනවා ගේම් එකේ. ඒ ටික පොඩ්ඩක් හැන්ඩල් කරගන්න. දැන් මේ මම මේ පල්ලෙහා දෙන මේ වීල් එකෙන් තමයි එහාට මෙහාට යන්නේ මේකේ. එතකොට මේකෙන් තමයි අපිට එලියන්ස්ලා මාරු කරන්න තියෙන්නේ මේ උඩ ඇරෝ කීස් හතරෙන්. ඊට පස්සේ අපිට ඇටැක් එක දෙන්න තියෙන්නේ මේ එහා පැත්තේ තියෙන මේ කොටුව වගේ තියෙන අයිකන් එකෙන්. ඊට පස්සේ අපිට ඇටැක් එක ආපහු දෙන්න පුළුවන් ඇටැක් එක මේ උඩ තියෙන අර ත්‍රිකෝණේ වගේ මේකෙන්. ඒ වගේම එහා පැත්තේ රවුම වගේ එකේ බෝඩ පස්සේ මචං කෙලින්ම අර ෆුලි ඇටැක් එකක් යනවා නිකන් අර පවර් ඇටැක් එකක් වගේ යනවා. ඒ වගේම මේ කතිර ලකුණු වගේ තියෙන එකෙන් තමයි ජම්ප් එක දාන්නේ බොයිස්. හරිද? ඒ විදිහට තමයි වැඩේ වෙන්නේ. මම දැන් මේ විදිහට මේ ගින්දර ටික මෙතන නිවනවා බොයිස්. හරි. ඔකේ ප්ලේයින් දෙන්නා. ඒ විදිහට තමයි මේකේ වැඩේ වෙන්නේ මචං. හරිද? මම මෙතනින් එහාට තව චුට්ටක් ප්ලේ කරලා වෙන්නන්නම් උඹලට. හරිද? මොකද වීඩියෝ එකේ මම මේක ඩවුන්ලෝඩ් කරන්න හැටි කියන්න බෑ බං. ඒකින්ද මම මෙතන චුට්ටක් ප්ලේ කරන්නම්. මෙතන මේ ජම්ප් එකක් දාන්න තියෙන්නේ බං. ඒක ගානට දාන්න ඕනි. ජම්ප් එක හරියට දැම්ම නේද කියලා වෙනවා. හරිද? හරි. මම තව දෙයක් කියන්න ඕනේ. මෙතන එලියන්ස්ලා දැන් මෙතනින් මේව සිලෙක්ට් කරද්දී අපි දැන් එලියන් කෙනෙක් වෙන්න හැටිත් දැනගන්න බෑ බං. වෙන්නේ මේ උඩ තියෙන නේද R එක පේනවද බොයිස් වලට? මෙතන මේ R ප්‍රෙස් කරන්න තියෙන අන්නේ R එක ප්‍රෙස් කරපු ගමන් මචං අපි එලියන් කෙනෙක් බවට වත් වෙනවා මචං. හරිද? ඒ R ආයි ඕෆ් කරපු ගමන් අපි සාමාන්‍ය විදිහට හිටපු තත්ත්වයට වත් වෙනවා. ඊට පස්සේ අපිට අවසරයක් කර ඇරෝ කී වලින් අපිට කැමති එලියන් කෙනෙක් සිලෙක්ට් කරලා R කරපු ගමන් අපෝ බවට වත් වෙනවා. හරි? හරි. මම මෙතන ඉහට ජම්ප් එක දාලා යන්න. මෙතන මේ බෙන්ට නම් යන්න බෑ බං. එතනින් වෙන එලියන් කෙනෙක් කරන් තමයි මට එතනින් යන්න වෙන්නේ. අපි ගිනි කසයව ගමු බොයිස්. හරිද? ගිනි කසයව අරගෙන එතන ජම්ප් එක දාමු. හරි අයියෝ තව පොඩ්ඩයි බං. ෂික් මම ගියේ කොහමත් මේ ගිනි කසයකින් තමයි මම එතනින් මේ ගියේ බොයිස්. හරිද? මේ අප්ඩේට් එක දාලා අප්පා මේ ඇටැක් එකක් දෙන්න තියෙනවා. ආයෙක මම එතනින් මේ වුණාට මිෂන් එකේ මේ භාගයක් දුරට ඇවිල්ලා බං. ඒකයි එතන මේ පොඩි සීන් එකක් ගියේ. ඒක වැඩි ගණන් ගන්න එපා. ගේම් එක ගහද්දි උඹට තේරෙනවා ඒක. හරි මම මෙතන ඇටැක් එකක් දෙන්න. අම්මට සිරි වෙනවා මේ බෙන්ට තනියෙන් මෙතන මොකුත් කරගන්න බෑ. එල් එකෙන් තමයි බ්ලොක් කරන්නේ මචං. හරිද? මේ කවුරු හරි අපිට ඇටැක් එකක් දෙද්දි මේ එල් උඩ එල් එක ප්‍රෙස් කරන් හිටපු ගමන් බ්ලොක් කරනවා ඇටැක් එක. හරි? මම එලියන් කෙනෙක් වෙන්න පොඩි නිවස් අන්න අත්හතර වුණා බොයිස්. හරි? කෙලලා හරි මීටර්. ඉතින් ඒ විදිහට තමයි මේක ප්ලේ කරන්න තියෙන්නේ. ඒ වගේම මම කලින් කිව්වා වගේ මේ බොස්ලා මේ අන්තිම බොස් ඉන්නේ. හරිද? මේක ඉස්සරහට යන්න අන්තිමට ලොකු බොස් කෙනෙක්ව සෙට් වෙනවා. මම ඒ බොසාව මේ වීඩියෝ එකේදී පෙන්නන්නම් උඹලට. හරිද? ඒ බොසාටත් ඇටැක් එක දුන්නාට පස්සේ අපිට හම්බ වෙනවා නිකන් ක්‍රිස්ටල් එකක් වගේ එකක්. ඒ ක්‍රිස්ටල් එක තමයි අර මම කලින් කිව්වේ එලියන් කෙනෙක් හම්බ වෙනවා කියලා අපිට අන්තිමට අපේ වල්ලෝරසුවට ඒ හම්බෙන එලියන්ව ගන්න තමයි අපි අර මේ බොසාට ඇටැක් කරලා ඒ ක්‍රිස්ටල් එක ගන්න. ඒ ක්‍රිස්ටල් එක ගත්ත ගමන් අපිට මේ එලියන් කෙනෙක්ව අපේ ඔර්ලෝසුවට ඇඩ් වෙනවා බොයිස්. එතකොට ආයේ අපි සෙකන්ඩ් මිෂන් එක ප්ලේ කරද්දී අපිට එතකොට ඉන්නවා එලියන්ස්ලා 3 දෙනෙක්. ඊට පස්සේ හතරවෙනි මිෂන් එක ප්ලේ කරද්දී තර්ඩ් මිෂන් එක ප්ලේ කරද්දී අපිට එලියන්ස්ලා 5 දෙනෙක් ඉන්නවා. ඒ විදිහට ෆෝර්ත් මිෂන් එකටදී එලියන්ස්ලා 6යි, 7 මිෂන් එකටදී එලියන්ස්ලා 8යි. ඒ විදිහට අපිට මේ ගේම් එක ප්ලේ කරන ඉස්සරහට එලියන්ස්ලා අන්ලොක් වෙනවා බොයිස්. හරි? හරි මම මෙතනින් ගේම් එක පොඩ්ඩක් ක්ලෝස් කරගන්නවා. දැන් මම කියලා දෙන්නම් මේක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද කියලා. ඒකට ඔයාලා යන්න ඕනේ Google එකට. හරිද? Google එකට ගිහිල්ලා බොයිස් ඔයාලා
සර්ච් කරගන්න පොඩි ටර්ම් එකක් තියෙනවා මම ඒක සර්ච් කරලා පෙන්වන්න යන්නේ නැහැ මොකද කෙලින්ම කොපිරයිට් ස්ට්‍රයික් එක වදින නිසා මම ඒ ගේම් එක ඩවුන්ලෝඩ් කරන්න ඕන ලින්ක් එක පල්ලෙහා දාලා තියන්නම් කමෙන්ට් දාන තැන බොයිස් හරිද උඹලා ඩවුන්ලෝඩ් කරපු ගමන් මේ විදිහට උඹලට ෆයිල් එකක් බලන්න පුළුවන් මම ඒ ෆයිල් එක පෙන්වන්නම් බොයිස් හරිද මම මගේ ඩවුන්ලෝඩ් එකට ගිහලා වෙන්නන්න ඩවුන්ලෝඩ් හිස්ටරි වලට මම කලින් කියලා තියෙනවා PSPP එක කොහොමද ඩවුන්ලෝඩ් කරන්න කියලා හරි MB 590ක පොඩි ෆයිල් එකක් තියෙන්නේ හරිද ඩවුන්ලෝඩ් කරන්න MB 596ක වගේ ඒක ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඒක ඩවුන්ලෝඩ් කරන ලින්ක් එක දාලා තියෙනවා ඒක තමයි ගේම් එක බොයිස් ඒක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ මේ ඉසඩ් ඇචීවර් කියලා ඇප් එකක් තියෙන ඒක Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඒක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද කියලා මම ඔයාලට පෙන්නන්න මෙතන සර්ච් බටන් එකට ඇවිල්ලා මෙතන ගහන්න ඉසඩ් ඇචීවර් කියලා හරිද ඉසඩ් ඇචීවර් කියලා ගහපු ගමන් එනවා ඔයාලට බලන්න පුළුවන් වෙනවා මෙන්න මෙතන දෙවණියට එනවා එකක් බොයිස් කොළ පාට අයිකන් එකක් එක්ක ඉසඩ් ඇචීවර් කියලා එකක් ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ඔයාලා අනිවාර්යයෙන්ම අරක ඩවුන්ලෝඩ් කරාට පස්සේ තමයි මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ රයිට් ඊට පස්සේ මේකත් ඩවුන්ලෝඩ් කරගෙන මේක ඕපන් කරගන්න ඕනේ මේක ඕපන් කරගෙන අර අපි ඩවුන්ලෝඩ් කරගත්ත MB 500 ගානේ ෆෝල්ඩර් එක තියෙනවනේ ඒක හොයාගන්න ඕලා හරිද ඒක මම මේ විදිහට පල්ලෙහාට ගිහලා හොයාගන්න මගේ නම් ඒක නෑ මොකද මම ඒක එක්ස්ට්‍රැක්ට් කරගත්ත හින්දා නෑ තියෙනවා මේ තියෙන MB 568ක ෆයිල් එක මේ තියෙන මෙන්න මේක ඒක උඩ ක්ලික් කරන්න ඕනේ ඒක ක්ලික් කරලා මෙතන එක්ස්ට්‍රැක්ට් කියලා තියෙන්නේ අන්නේ එක්ස්ට්‍රැක්ට් කියන එක උඩ ක්ලික් කරන්න ඕනේ ඊට පස්සේ මම මේ ඇප්ලයි ඕල් දෙනවා මොකද මගේ මෙහෙම වෙන්නේ මම අර කලින් ඒක මේකට දාන්න තිබ්බන හින්දා මේ විදිහට පොඩි වෙලාවකින් මේක මේ විදිහට ලෝඩ් වෙනවා මේක ඉවරනකම් ඉන්න ඕනි ඉවරනකම් මෙමු බොයිස් අපි හරි මම මේක keep the screen from turning off දානවා මොකද එහෙම දැම්මට පස්සේ ස්ක්‍රීන් එක ඔෆ් වෙන්නේ නැහැ මචං මේකේ හරිද ඒකින්ද හරි okay successfully මේ වුණා හරි එක්ස්ට්‍රැක්ට් කරගෙන ඉවරයි අපි ඊට පස්සේ අපි යන්න ඕනේ බොයිස් කෙලින්ම අපේ PSPP emulator එකට දැන් මගේ තියෙන්නේ මේ PSPP gold කියන එක ඔයාලගේ ඇත්තේ normal PSPP එක ඒක අවුලක් වෙන්නේ නැහැ මේ මම PSPP gold එක ගත්තේ මේ gold එක අපි සල්ලි දීලා ගන්න ඕනි ඔයාලට සල්ලි දීලා ගන්න ඕනේ නැහැ ඔයාලට පුළුවන් නිකන් Play Store එකට ගිහිල්ලා PSPP කියලා ගහන්න හරිද PSPP කියලා එතකොට නිල් පාට මාකයක් එක්ක එන එකක් මේ තින්නේ මෙන්න මේක හරිද මෙන්න මේ නිල් පාට මාකයක් තියෙන එක ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න හරිද කහ පාට එක ඕනේ නෑ කහ පාට එකට අපි සල්ලි දීලා ගන්න ඕනේ ඒ වෙනසක් නෑ ඉතින් එහෙම ලොකු වෙනසක් නෑ මේ නිල් පාට එකේ කහ පාට එකේ ලොකු වෙනසක් වෙන්නේ නෑ නිල් පාට එක තමයි බොස් ඔයාලට ගන්න දෙන්නේ මේක ඉන්ස්ටෝල් කරගන්න ඕලා ඉන්ස්ටෝල් කරගෙන මම මේ කහ පාට එකෙන් කරනවා වගේ ඔයාලා මේ නිල් පාට එක ඉන්ස්ටෝල් කරගෙන කරන්න හරිද මම මේකට යනවා PSPP කියන එකට රයිට් ඒකට ගිහිල්ලා අපි එක්ස්ට්‍රැක්ට් කරගත්ත ෆෝල්ඩර් එක මෙතනින් සිලෙක්ට් කරලා දෙන්න ඕනි මචං හරිද ඒකට මේ විතර බ්‍රවුස් කියලා දිනවා මේ බ්‍රවුස් එකට යන්න කලින් ඔයාලගෙන් අහයි මේ මුලින්ම අහනවා පොඩි ඔප්ෂන් එකක් කරා හරි මම ඒකත් ඔයාලට පෙන්නනවා මම මේකම ඉන්ස්ටෝල් කරලා ඒක පෙන්නන්නම් එතකොට ඔයාලට ඒකත් ලේසි වෙන හින්දා හරි මේක අපි ඩවුන්ලෝඩ් වෙලා ඉන්නකන් ඉමු මේක සාමාන්‍යයෙන් MB 21ක් වගේ වෙන්නේ ලොකු ප්‍රමාණයක යන්නෙත් නැහැ කොහොමද GB ලොකුවට යන්නෙත් නැහැ මොකද ඒ බෙන්ටන් ගේම් එකකටත් බොයිස් යන්නේ MB 500 ගණක වගේ එන්න පොඩි MB ප්‍රමාණයක් සාමාන්‍යයෙන් GB භාගයක් වගේ තමයි යන්නේ ඒක එක්ස්ට්‍රැක්ට් කරගත්තත් ලොකුවට ෆයිල් එක ඇතුලෙන් බලපාන්නෙත් නැහැ හරිද හරි මම මේක ඕපන් ප්ලේ කරගන්නවා මේ විදිහට මේක ඕපන් කරගුවම ඔයාලට එන්නේ මෙන්න මේ විදිහට එකක් හරිද මේකේ ඔයාලා දෙන්න ඕනේ මේ create choose PSP folder කියලා තියෙන ඒකේ හැමම තියලා okay දෙන්න. එහා පැත්තේ okay කියලා තියෙන. මෙතන මේ tick දාන්න කරන්න යන්න එපා මොකකටවත්. ඔයාලා මෙන්න මෙතන එහා පැත්තේ තියෙන okay කියලා මෙන්න මේ okay කියන එකට click කරන්න ඕනේ හරිද? ඒකට click කරපුවම boys ඔයාලට මේ විදිහට එකක් බලගන්න පුළුවන්. මේකේ Hone X දැන් මගේ phone එකේ Hone X5 එකක් තියෙන්නේ. හරි. ඒකේ ඔයාලා අර download කරගත්ත folder එක යන්න download කියන folder එකට ගිහිල්ලා ඊට පස්සේ බලන්න මේ උඩ තියෙන ඔයාලගේ අර එක්ස්ට්‍රැක්ට් කරගත්ත ෆෝල්ඩර් එක මේ තියෙන්නේ මගේ මේ විදිහට මගේ තියෙන වලට පේනවා අර රෙකෝඩ් එක යනවා නේද මගේ රෙකෝඩ් එක ඔෆ් නේද නැහනේ රෙකෝඩ් එක යනවා දීලා පොඩ්ඩක් මම බලන්නම් බොයිස් හරිද මොකද අර මගේ අර ටයිම් කැල්කියුලේටර් එක පෙන්වන්නේ නැහැ ඒකින්ද හරි මම මේ රෙකෝඩ් එක යනවද ඔව් යනවනේ හරි මේ දින්නේ රයිට් බොයිස් මේ දින්නේ මම ඒක ඕපන් කරගන්නවා මේ විදිහට හරි මම මේකට ගියපු ගමන් අර මට අරකින් පෙන්වන්නේ නැහැ බොයිස් හරිද අර ඒක ගණන් ගන්න එපා මුලින්ම ඊට පස්සේ ඔයාලා අර එක්ස්ට්‍රැක්ට් කරගත්ත ෆෝල්ඩර් එක තියෙන දැන් මගේ තියෙනවා මේ මුලින් MB 685ක ෆෝල්ඩර් එක
ඒකේ මේ උඩ තියෙනවා නේද ඔයාලට බලාගන්න පුළුවන් නේද අර නිකන් අර ඇරෝගී 4ක් වගේ තියෙන්නේ 4 පැත්තට අන්න ඒකට ක්ලික් කරන්න ඕනේ ඔයාලා හරිද ඒකට ක්ලික් කරලා මෙතනින් ඔයාලා දෙන්න ඕනේ PSPP කියන එක සිලෙක්ට් කරලා මේ විදිහට දෙන්න හරිද මේ විදිහට දීලා මෙතන always නම් always එහෙනම් මොකක් හරි ගමන්නේ මචං දියන් හරි දීලා මෙතන okay දෙන්න okay දීලා ඊට පස්සේ ඔයාලා ආපස්සට මෙතන download කියන එකට යන්න download කියන එකට ගිහිල්ලා ආපස්සට කර අපි සිලෙක්ට් කරගත්ත එකම සිලෙක්ට් කරලා ආයි සරයක් කලින් කරා වගේම PSPP කියන එකට මේ විදිහට ඇඩ් කරන්න ඇඩ් කරලා ආයි okay කරන්න එහෙම කරත් මෙහෙම වැඩි හරිද මෙහෙම වැටුනොත් මෙතන use this folder කියලා තියෙන යට අන්නේ use this folder කියන එකට ක්ලික් කරලා මෙතන allow දෙන්න allow දීලා ඊට පස්සේ මෙතන already content PSP data කියලා මගේ එනවා ඔයාලගෙන් නැති වෙයි මෙහෙම ආවත් නැතත් මෙතන මේ okay දෙනවා හරිද ඔයාලගෙන් නැති වෙයි බොහෝ දුරට මම එහෙම okay දෙනවා හරි ඊට පස්සේ ඔයාලට මේ විදිහට ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට තියෙන මෙතන මේ browse කියලා තියෙන උඩ ඒ browse කියන එකට ගිහිල්ලා ඔයාලා අර extract කරගත්ත folder එකට යන්න download එකේ ඒ වගේ අදාළ ගේම් එකේ තියෙන folder මගේ තියෙන්නේ මේකේ හරි මම ඊට පස්සේ මේක select කරලා අර මම උඩින් කිව්ව විදිහට අර කොටු හතර ඔබලා මේක මම මේ විදිහට open කරගන්නවා මේකෙන් හරිද එච්චරයි කරන්න තියෙන්නේ boys ලොකු දෙයක් කරන්න නැහැ එතකොට කෙලින්ම ගේම් එක load වෙනවා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව ලස්සනට ගානට ගැම්මට මේක download කරගන්න පුළුවන් හැමෝටම කිසිම ප්‍රශ්නයක් නැතුව boys හරිද ඊට පස්සේ මම මෙතනින් continue දෙනවා continue දෙලා ඉස්සරහට යනවා මචං හරිද මෙතනින් start දීලා මේ විදිහට ඉස්සරහටම යනවා boys හරිද ගැම්මට load වෙනවා ගේම් එක මචං හරිද ගේම් එක මේ විදිහට තමයි load වෙන්නේ මම කලින් උඹලට මේක පෙන්නුවා මම මෙතන මේ ඔක්කොම මම මෙතන load කරගෙන ඉස්සරහට යනවා මේ new game ගියා මේ හතරෙන් ගේම් එක select කරා ඊට පස්සේ මෙතනින් මේව ගේම් එක open කරගන්න පුළුවන් boys වලට හරි create new save data දෙනවා ඊළඟ මම ආයේ බුලි ඉඳන් ගේම් එක අර පේ වෙන කට් සීන් එකේ ඉඳන් පින්නන තැනටම ඔයාලට ගිහිල්ලා පේනවා මෙතන මේ විදිහට right boys ගේම් එක මේ විදිහට load වෙනවා මචං ඔන්න දිනා ගේම් එක මාරුම ගේම් එක ආතල්ලයක් ගන්න පුළුවන් පට්ටම ගේම් එක මචං ඉතින් මේ සම්බන්ධව තමයි අද වීඩියෝ කරන් ආවේ අනිවාර්යයෙන්ම මේක ගහලා බලන්න පට්ට ආතල්ලයක් ගන්න පුළුවන් මම මේකේ live stream ඉස්සරහට අරන් එන්න තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු සුබ දවසක් ඔයාලා හැමෝටම වෙනවා